අපේ අවුරුදු උත්සවය සූර්ය මංගල්‍ය මුලින්ම අපි කරේ ලස්සන ආරාධනා පත්‍ර හදපු එක. පෙර පාසල් භූමිය පිරිසිදු කරමින් අවුරුදු උත්සවයට අවශ්‍ය පසුබිම සකස් වුණේ මෙන්න මේ විදිහටයි. ඒ සඳහා දෙමාපියන්ගේ සහයෝගය නොමදවම ලැබුණා. ලිඳ වීබිස්ස එවැගේම තමයි චාරිත්‍ර වලට අවශ්‍ය කරන පසුබිම් මෙන්න මේ විදිහට නිර්මාණය කළා. මෙන්න අපේ ඒ සුන්දර දවස සූර්ය මංගල්‍ය 2025. නිලමේ මැණිකේ කෝරළේ මහත්තයා කෝරළේ හාමිනේ මේ හැමෝම සූදානම්. කටුපත නගර මැදේ ඉඳලා හිරු කුමාරයා සහිත දෝලාවෙන් මේ අභිමානවත් විදිහට දෙමාපියන් සමග පෙර පාසල් භූමිය කරා ගමන් කරේ අපේ අලුත් අවුරුදු පෙරහැර. රන්පැහැ සලු පිළියඳ රන්පැහැ දෝලාවෙන් බැස්ස අපේ හිරු කුමාරයා. අපි හරි ගෞරවණීය විදිහට බුලත් හුරුළු දී වැඳ අපේ ආරාධිත අමුත්තන්ව පිළිගත්තා. ජාතික ගී ගායනයෙන් පසුව හිරු කුමරා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාට අවුරුදු සන්නස පිළිගැන්වූ අභිමානවත් අවස්ථාව. පොන්තෙල් පහන දල්වා අපේ අවුරුදු උත්සවය මෙන්න මේ විදිහට ආරම්භ කළා. රබන් පදවල නාට්‍ය මුළු කටුපොත කමටම හැමට ඇති. පරණ අවුරුද්දට ස්නානය කර නව සන්න බලා පුණ්‍ය කාලයේ ආගමිකවත් පිළිවෙත් කිරීම. සුබ නැකතින් කිරි උතුරා වැඩ අල්ලා ආහාර අනුභවය සිදු කිරීම. මේ අපේ සිංහල දමිළ අලුත් අවුරුද්ද. සිංහල ගෙදර විතරක් නෙමෙයි අපේ දමිළ ගෙදරත් මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හරියටම සිද්ධ වුණා. මේ තියෙන්නේ අපේ ගැමි ගෙදර අවුරුදු කෑම මේසය. අම්මා තාත්තයි ගෙදර ඉන්න දරුවන්ට මෙන්න මේ විදිහට නැකතට කෑම කවලා අපේ මුළු අලුත් අවුරුද්දෙම පවුල සතුටින් ඉන්න බවට සංකේතවත් කළා. අපේ පැරණි ගැමිගෙවල් වල එදා තිබුණු ඇඹරුම්ගල්, කුල්ල, කෘෂිකාර්ය මේ සඳහා අවශ්‍ය වුණ භාණ්ඩ, ලන්දෑරුම වගේ ගොඩක් දේවල් අපි මේ ගෙදර ප්‍රදර්ශනය කරලා තිබුණා. අම්මා තාත්තට වැඳලා පවුලේ දියණුම දරුවන්ට ආදර්ශයක් සපයමින් එහි වටිනාකම් දරුවන්ට කියලා දුන්නා. අවුරුදු කැවිලිත් අරගෙන දරුවන් සමග දමිළ ගෙදරට නෑගම් ගිය අවස්ථාව. සිංහල ගෙදර කෑම මේසේ කැවුම් කොකිස් තිබුණට අපේ දමිළ ගෙදර කෑම මේසේ තිබුණේ මුරුක්කු, බූන්දි, පැණි බලලු අන්න ඒ වගේ දමිළ රස කැවිලි වර්ග. හිස තෙල් ගැල්වීමේ නැකතට සියල්ල සූදානමින්. ඉන් අනතුරුව රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය. චාරිත්‍රවලින් පස්සේ අපේ අවුරුදු උත්සවය තමයි අපේ අවුරුදු නඩුම. පන්ති මට්ටමින් සංවිධානය කරපු අවුරුදු කෑම මේසය. අපේ අවුරුදු ක්‍රීඩා තාරාගමන. මේ තියෙන්නේ අපේ ගෝලි පැනීමේ තරඟය. කණාමුට්ටි ගැසීමේ තරඟය, බෝතල් වලට වතුර පිරවීමේ තරඟය, අලියට ඇහැ තැබීම, සංගීත පුටු තරඟය, තරඟයට බීම, ඒ
වගේ තවත් ගොඩක් අංග අපේ මේ අවුරුදු උත්සවය ලස්සන කළා. හැම දෙයකටම හයියක් වුණ අපේ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් පවත්වපු බැලුන් ඩාන්ස් තරඟය අපේ සූර්ය මංගල්‍යයට ලැබුණ පැසසුම්ම විතරයි. නරඹූ ප්‍රේක්ෂකයන් ඒ බවට සාක්ෂි දරනවා. අපේ දරුවන්ට අද පුරා තෑගි ලැබුණ අපූර්ව මතක හා අත්දැකීම් ගොඩාක් ගොන්ට එකතු වුණා. මේ ගුරු මෑණිවරුන්ගේ හැකියාවන් සහ කැපවීම සියල්ල පසුපස අයෝමය ශක්තියයි සාර්ථකත්වයයි. ඉරුදවිදුගේ ආශිර්වාදයෙන්ද අපේ සූර්ය මංගල්‍ය මෙසේ නිමාවටපත් වුණා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.